නැගිටිමන් බං. පොලිසිය? මොන පොලිසියෙන්ද? යකෝ මොන පොලිසියෙන්ද? මේ කාලකන්ණියනේ. හීනයක් දැක ඉඳී බම් මල්ලි. අරන් ගියා බම්මාව. පොලිසිය? මොන පොලිසියෙන්ද බං අයියේ? යමන්කෝ පාරක්වත් ගහන්න. අයියෝ තෝත්තු දෙේ පාන්දර දෙන වද බලපංකෝ. සෙ. එපා එනවා. හරි යමන්කෝ ලෙද්ද එපා රදින් තෝත් එක්කන. යමන් ඉතින් දැන්. හරි යමන් බං. අන් අම්ම කොළ කැඳ එක හදලා බීලා වරෙන් බයි යන්න. ඒක නෙමෙයි බං අයියේ. ඇයි බං උඹ හැමදාම කොළ කැඳ එකක් බොන්නේ බං? ඒක දන්නවනේ බං. මගේ අහතල්ලෙක් කියලා පොඩි කාලේ ඉඳන් තිබ්බනේ බං. දැන් කොහින්ද ශාකසාර පොඩ්ඩක් හොයාගන්නේ? ශාකසාර නේ උඹට ඕනේ කිව්වේ. ඔව් බං. ශාකසාර සුපිරි යවුවා ටිකක් තියලා දෙන්නද? යහන්කෝ බං. සල්ලි තියෙනවද? ඔව් බං. එහෙනම් දියන් රුපියල් 500ක්. නේ? එහෙනම් මෙතන මිදහන් ඈ. ආවා. මං ගිහින් එන්න. ආවා. අයියා ගියාමයි තාමත් නැහැ. පොලිසියට අහු වෙලාද දන්නේ නැහැ. අපට අයිති නැති අපේ නොවන මේ ශරීරය අරගෙන කොහෙද යන්න අදන මේ වීර්යය හැකිනම් විඳින්නට මා කියනා මේ විප්ලවය අසලු මන ඔබ මෑ දෙවියන්ගේ ගීතය සුපිරි යවුවනේ ඈ. ඉරහඳ පවතින තුරු මේ ලෝකය පවතිනවා පොලිසියෙන්වත් නෙයි බං. අවුලක් නෑද? ගනින්කෝ කෑල්ලේ නා. පොලිසිය. අඩෝ පොලිසිය? දුවන්න. හැමතැනම පොලිසිය බං. දුරට යන්නේ. යමන් පාරක් ගන්න. දුරට යන්නේ. මේකට යමන්. අවුලක් නැති නේ බං. ගනින්කෝ පොඩ්ඩක්. ගෙනල්ලා තියෙන්නේ සුපිරි බඩු ඈ. මෙන්න ඔබේ ශාකසාර. මේ මොනවාද බම් මේ? කොළ කැඳනේ බම් මේ. ඔය තියෙන්නේ බං ශාකසාර. සුපිරි බඩු ඈ. උඹට ශාකසාර නිල්ුවේ. ඔය තියෙන්නේ බඩු. සුපිරි බඩු. මෙව්වද බල්ලෝ ශාකසාර කියන්නේ? මගේ රුපියල් 500ක් ඉවරයි. උඹ නං අයියේ. මල් පාරක් මට